රයිට් සුබ දවසක් මම විවිධනජි අද අපි ඇවිල්ලා ඉන්නේ ලක්ෂ 17මාරක් වියදම් කරලා කරපු සෝලාර් සිස්ටම් එකක් බලන්න. ඔයා දැනගෙන හිටියද යුනිට් 200ක් පාවිච්චි කරනකොට රුපියල් 10000කුත් යුනිට් 300ක් පාවිච්චි කරනකොට රුපියල් 20000කුත් යුනිට් 400ක් පාවිච්චි කරනකොට රුපියල් 30000කුත් යුනිට් 500ක් පාවිච්චි කරනකොට රුපියල් 40000කුත් යුනිට් 600ක් පාවිච්චි කරනකොට රුපියල් 50000කුත් ඔයාට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් බිලක් එනවා කියලා ඔයාගේ ගෙදරට. හරි. එහෙනම් මේ අපේ පාරිභෝගිකයා ලක්ෂ 17මාරක් සෝලාර් සිස්ටම් එකකට වියදම් කරේ රුපියල් 50000ක මන්ත්ලි ලයිට් බිල් එකක් සීරෝ කරගන්න. ඉතින් හිතලා බලන්න ඔය ගණන් වැඩි මේක සුදුසුද මොනවද ගොඩක් දේවල් හොයලා බලන ගොඩක් අය හිතලා බලන්න මේ වගේ රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එකක් ඔබට වාසිද ලාභද කියලා. දැන් අපි බලමු මෙච්චර මුදලක් වියදම් කරපු සෝලාර් සිස්ටම් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ කිලෝවොට් 5කින් සමන්විත හයිබ්‍රිඩ් සෝලාර් සිස්ටම් එකක්. මේකෙදී කිලෝවොට් 5ක ගුඩ්වී බ්‍රෑන්ඩ් එකකට තියෙන හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් මේ සිස්ටම් එකේ ඇතුළත් වෙනවා. ඒත් එක්කම කිලෝවොට් අවර්ස් 5කින් යුතු ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකක් ඒකත් ගුඩ්වී බ්‍රෑන්ඩ් එකෙන්ම මේකට ඇතුළත් වෙනවා. ඒ වගේම කිලෝවොට් 5ක සෝලාර් පැනල් මේ පද්ධතියට ස්ථාපනය කරලා තියෙනවා. ඒ වගේම මේ සෝලාර් පැනල් වලින් එන DC විදුලි ධාරාව ස්ට්‍රිම් දෙකකට මාර්ග දෙකක් යටතේ අපි ගෙනල්ලා තියෙනවා. මේකට සර්ච් ප්‍රොටෙක්ටර් ඩිවයිස් වෙන වෙනම ලැබිලා තියෙනවා. ඒත් එක්කම MCB දෙකකින් මේක ඔන් ඔෆ් කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම AC පැත්තටත් සර්ච් ප්‍රොටෙක්ටර් ඩිවයිස් ඒ වගේම MCB මේ වගේ දේවල් සම්බන්ධ වෙලා තියෙනවා මේ පද්ධතියට. ඒ වගේම විදුලි බල මණ්ඩලයට අවශ්‍ය වෙලාවට මේක අයිසොලේට් කරගන්න ස්විච් එකක් මේකට හම්බෙලා තියෙනවා. ඒ වගේම කම්බයින් බොක්ස් එකක් බස් බා බොක්ස් එක කියලා කියනවා. ඒත් එක්කම කන්ටැක්ට් එකක් මේකට තියෙනවා. ඒ වගේම ඔටෝමැටික් ට්‍රාන්ස්ෆර් ස්විච් එකක් ATS එකක් මේ පද්ධතියට ලැබිලා තියෙනවා. මේ පද්ධතිය තවම ස්ථාපනය කරපු මුල තියෙන නිසා මීටර එක මාරු කරලා නැහැ. ඉදිරියේදී මේකේ මීටර එක විදුලි බල මණ්ඩලය හා එකතු වෙලා චේන්ජ් කරන්න මාරු කරන්න නියමිතයි. ඒ මාරු කරාට පස්සේ අපි ඒකත් බලමු. මේ හයිබ්‍රිඩ් පද්ධතියක තියෙන විශේෂත්වය තමයි ඔයාට ඔයාගේ විදුලි බිල සීරෝ කරගන්න ගමන්ම ඔයාට හදිසි විදුලි බිඳ වැටීමක් වෙලාවට පාවිච්චියට ගන්න පුළුවන් මේ බැටරි එක බෑකප් එකක් විදියට තියෙනවා. දවල් දවසේ ඒ වගේම රාත්‍රී කාලේ වුණත් මේ බෑකප් එක ඔයා වෙනුවෙන් තියෙනවා. ඉතින් හදිසියේ වෙන විදුලි බිඳ වැටීම් එහෙම නැත්නම් විදුලි අස්ථාවරත්වය පිළිබඳව මේ නිවසට මෙතනින් පස්සේ කිසිම ගැටලුවක් එන්නේ නැහැ කියන විශ්වාසය මේ පද්ධතිය ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ වගේ පද්ධතියක් සම්බන්ධව මුල ඉඳලා අගට සියලු දේවල් ඔබට දැනුවත් කරන්න ලොකු වෙලාවක් යනවා. ඉතින් අපි පුංචි පැහැදිලි කිරීමක් මේ කරන්න උත්සාහ කරන්නේ දැනුවත් කිරීමක්. ඔයගොල්ලන්ට පේනවා විවිධ එනර්ජි ටීම් එක අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ පද්ධතිය බොහොම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා, ස්ථාපනය කරලා තියෙනවා. ලස්සන කැනපියකුත් ගහලා තියෙනවා. ඉතින් මේ සියලු දේවල් ක්‍රමානුකූලව සිද්ධ කරපු අපේ විවිධ එනර්ජි ටීම් එකට ස්තුතිවන්ත වෙන්නත් වෙනවා. දැන් ඔයගොල්ලන්ට යම් ප්‍රමාණයක් දැනෙනවා ඇති ලක්ෂ 17මාරක් වගේ මුදලක් ඇයි මේ වගේ සූර්ය බල පද්ධතියක් වෙනුවෙන් වියදම් කරන්න කියලා. මොකද දිගින් දිගටම වැඩි වෙන විදුලි බිල, ඒ වගේම දිගින් දිගටම වෙන්න පුළුවන් විදුලි කප්පාදු, ඒ වගේම ඔබේ මුදලේ එහෙම නැත්නම් පොකට් එකේ තියෙන මුදල අනවශ්‍ය විදිහට එළියට යන එක නවත්ත ගන්න මේ තියෙන එකම විසඳුම තමයි ඔයා සෝලාර් පද්ධතියකට යන එක. ඉතින් ලක්ෂ 17මාරක් නිකන් බෙදලා බලන්න රුපියල් 50000න් කොච්චර ඉක්මනට ඔයගලන්ට ඒක රිකවර් වෙනවද කියලා. ඒ වගේම මේ සියලු දේවල් වලට වසර 10කට වැඩි දීර්ඝ කාලීන වගකීමක් තියෙනවා. ඉතින් කිසිම අවදානමක් නැතුව ඔයාට ඔයාගේ ගෙදරට සූර්ය බල පද්ධතියක් සඳහා යන්න පුළුවන්. ඒ වගේම තව විශේෂත්වයක් තමයි මේ පද්ධතිය විදුලි බල මණ්ඩලයට තාම සම්බන්ධ කරලා නැති වුණත් මේ පද්ධතියෙන් පාරිභෝජනය මේ වෙලාවේ පාරිභෝගිකයා කරනවා. සෝලාර් පැනල් වලින් මේ වෙලාවේ නිෂ්පාදනය වෙන විදුලිය ඉන්වර්ටර් එක හරහා කන්වර්ට් කරගෙන බැටරි එක charge කරන ගමන් මේ වෙලාවේ ගෙදර අවශ්‍යතාවය යම් තාක් දුරකට ඉටු කරගන්න. ඉතින් මේ පද්ධතියම තමයි අපි
ඕෆ්ටිට් පද්ධතියක් විදිහට දෙන්නේ. ඒක තියෙන විශේෂත්වය තමයි මේ බැටරි බැකප් එක එතනදි වැඩි කරන්න වෙනවා. ඉතින් ගොඩක් විස්තර තියෙනවා. ඔබටත් සෝල පද්ධතියක් සම්බන්ධව අවශ්‍යතාවයක් උනන්දුවක් තියෙනවා නම් සම්බන්ධ වෙන්න අපිත් එක්ක. ඕගොල්ලන්ට හරි දැනුවත් කිරීමකින් පසුව ඔබේ පද්ධතිය මිලදී ගැනීමට අවස්ථාව අපි සලසලා දෙනවා. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට. අපි විවිධ එනර්ජි ඔගොල්ලන් හැමදාම වගේ අපේ පේජ් එක ෆලෝ කරන ඔබටත්, ලයික් කරන ඔබටත්, ෂෙයා කරන ඔබටත් බොහොම ස්තුතියි. නැවත වීඩියෝ එකකින් අපි මුණ ගැහෙමු.